හායි ට්‍රැවලර්ස්. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා ගාවට එනවා. හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට. මේක තමයි මම ගොඩක් කලකින් මුණ දාලා කරන වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. අපි අද යන්න හදන්නේ අතීතයට චාරිකාව. අතීතයට චාරිකා කරන්න අපිට වාහන අරන් යන්න බැහැනේ. ඉතින් අපි මනසින් තමයි හිතින් තමයි අතීතයට චාරිකාවක් කියන්නේ. ඒ යන්නේ අපි පින්තුරෙන් දිහා බලලා වීඩියෝ එක දිහා බලලා තමයි අතීතයේ චාරිකාවක් කියන්නේ. පින්තූර ගැන කියනවා පින්තූරයකට තියෙන්න ඕනේ සමහර කට්ටිය සමහරු තම තමන්ට ආවේනික නිර්වචන ඇති නිර්වචනය කරගන්න ඇති. එනවාට මම දකින විදිහේ නිර්වචනය තමයි පින්තූරයකට තියෙන්න ඕනේ කතන්දරයක් කීමේ හැකියාව. අපි පින්තූරයක් දිහා බලුවාම ඒ පින්තූරෙන් අපිට මවාගන්න පුළුවන් වෙන්න ඕනේ ලස්සන කතාවක්. ඉතින් මේ පරණ පින්තූරවල ඒ කතන්දරේ තියෙනවා. ඔයාලට හොඳින් දැක්කොත් පේනවා. ඇත්තටම මේවා වටිනවා. ඒ කියන්නේ මට මේක හම්බුනේ. ඔයාලත් බලලා ඒ කාලේ කොහොමද කියලා ඉතින් අයිඩියා එකක් ගන්න චාරිකා කරන්න. දැනට ඉස්සරහට චාරිකා කරමු. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න කට්ටියට ගොඩක් ස්තුතියි. මේ මගේ වීඩියෝ එක පළවෙනි පාර බලන කෙනා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා දාගෙන යන්න. මොකද අපිට ඉස්සරහට ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒ ටික කරන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔයාගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා දාන්න. චාරිකාව වලට කැමති කට්ටිය. එහෙනම් අපි යමු පරණ කාලේ චාරිකාවකට. රයිට්. පළවෙනි පින්තූරයට යමු. පළවෙනි පින්තූරෙන් අපිට පේන්නේ මේ බේලින් සිනමන් කුරුදු රෝල් කරලා මිටි දිහා හදලා මිටි කරපු එකක් තමයි පේන්නේ. මේ බලන්න යාලා මම හිතන්නේ සෑහෙන මහන්සිය කරන අය වැඩේට කකුල් වලින් තල්ලු කරලා පාගගෙන ලනෝකින් ගැට ගහලා වගේ තමයි කුරුදු මිටි කරලා තියෙන්නේ. දෙවෙනි පින්තූරයට යන දෙවෙනි පින්තූරයෙන් පෙන්නන්නේ ටී පෙට්ටි ඔලිය තියාගෙන ට්‍රාන්ස්පෝර්ට් කරන විදිහක් බලන්න. මේ පැත්තෙන් තියෙනවා තේගස් කීපයක්. පිටිපස්සෙන් තියෙනවා කර්මාන්තශාලා. මේ පින්තූරයෙන් පෙන්නන්නේ workers trapping rubber trees. මෙලා රබර් කිරි කපන පින්තූරයක් තමයි තියෙන්නේ. එයාලා ඉන්නම මාර්ම වෙනස් නේද ඒ දවස්වල. workers trading coffee. ඒ කියන්නේ මෙයාලා කෝපි වනලා දිනවා. මේ කෝපි වනලා මම හිතන්නේ කෝපි වනන්නේ වේලේ. workers shorting tea leaves කියලා කියන්නේ මෙයාලා හිටගෙන තේදළු වර්ග කරනවා. මම හිතන්නේ ඒ දවස්වල තේදළු වර්ග කරලා තියෙන කාන්තාවන් වගේ. මෙතන තියෙන කාන්තාවන් හිටගෙන තෙදල් වර්ග කරන අවස්ථාව. මෙතන තියෙන්නේ අර මේ තෙදලු නෙලා ගැනීමෙන් පස්සේ එයාලා කූඩු වලින් බිමට හලලා අර මෝරච්ච කොළයි හොඳ කොළයි ඒ ටික වෙන් කරන තැනක් තමයි මේක. මෙතනින් කරන්නේ අර රබර් රොටි තියෙන්නේ. ඒවා රෝල් කරන අවස්ථාවක්. මෙතන තියෙන්නේ මේ කම්කරුවෝ මේ තේවතු වල තියෙන අර මේ තේ ගස් වලට හේවන වැටෙන්න මේ පින්තූරෙන් කියන්නේ රබර් රෝල් කරන අවස්ථාවක් තමයි මේ මැෂින් එකක් කරා. මෙතන තියෙන්නේ මේ කාන්තාවන් තේ දළු නෙලන අවස්ථාවක්. ගොඩක් කට්ටිය ඉන්නවා. මෙතන කාන්තාවන් තේ දළු නෙලන ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ දවස්වල ඉතින් මෙතන තේ පැක් කරනවා. මේ තියන්නේ තේ වත්තක් බිම් සකස් කිරීම තමයි මෙතන තියෙන්නේ. මේ තියන්නේ තේ ඇසුරුම් කරන අවස්ථාව. මෙතන කාන්තාවෝ තේදළු වෙන් කරන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. තේදළු රෝල් කරන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. rolling the tea leaves කියලා තියෙන්නේ. ඉතින් මේ
එතනත් තේ දළු නෙළ අවස්ථාවක් ගොඩක් කට්ටිය ඉන්නවා එතන. මේ තේ පඳුරු සිටවන අවස්ථාවක්. බාණ්ඩය ලස්සනට එක හිටවනවා කියලා පේනවා ඒ වෙලාවේ. මහ පොළොවට ආදරෙන් තමයි මේ වැඩේ කරන්නේ. ඒ පින්තූරෙන් මට තේරෙනවා ඒක. රුදු පොතු ගලවන අවස්ථාවක්. එයාලා එක අපේ එළියට ඉඳගෙන ලස්සනට වැඩේ කරනවා ඒක. මෙතන ඉන්නේ පේන්ටර් ඇන්ඩ් මේසන්. ඒ කියන්නේ පේන්ට් බස් කෙනෙකු පේන්ට් බස්ලයි මේසන් බස්ලයි තමයි මෙතන ඉන්නේ. ඔයාලා ඉතින් ඒ කාලේ කට්ටිය හැටි. මේ සුදේශික පළතුරු වෙලින්ද තමයි මේ ඉන්නේ. මෙයාලා කැන්ඩි වල තමයි පළතුරු විකුණලා තියෙන්නේ. මේ කැන්ඩි වල පළතුරු. මෙතන අර මේ මෙතන අර බැරල් හදන අවස්ථාවක් තමයි මෙතන තියෙන්නේ. කියන්නේ සුදේශික කට්ටිය තමයි අපි ලංකාවේ කට්ටිය තමයි මේ හදලා තියෙන්නේ. මේ ඉන්නේ අපිට නැතුම් බැරි කට්ටියක් තමයි. ඒ කියන්නේ ලංකාවේ හිටපු බාබර්ස්ලා ඒ කාලේ. මෙතන තේ දළු කවලම් කරන අවස්ථාවක් තමයි මැෂින් එකකින්. මෙතන පන් වලින් වැඩ දාපු පිරිස තමයි ඉන්නේ. එයාලා අර පැදුරු උයවන ඒවා, වට්ටි ලියන ඒවා තමයි මේ කරන්නේ. මෙතනත් එයාලා තමයි ඉන්නේ. ඒ කාලේ පින්තූර ලස්සනයි. ඉතින් ඒ මට යාලා මොන වගේ තත්ත්වයක හිටියද අපි දන්නේ නැහැ. ඒනට මාර අපිට බලනකොට ලස්සනයි. මේ තේ වත්ත සුද්ධ කරන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. මේ ඇවිල්ලා තේ ෆැක්ටරි එක ඇතුළත. ඒ කියන්නේ තේ විලෙන්න දාලා මේ තේකොළ වර්ග කරන අවස්ථාවෙන් තේකොළ ගෲප් කරනවා. මේ කැන්ඩි වල තියෙන පළතුරු කඩයක් මන් ලස්සනයි. දසල පළතුරු මාරම විදිහට පළතුරු තිබිලා තියෙනවා වගේ පේනවා. ඇත්ති වෙනකන්. ඒ වාණ්ඩේ ඒ දසල තිරිපුන්න ලස්සනට කියන්න තේරෙන්නේ නැහැ. දැන් පළතුරු කඩේ ගිහලා බලුවම ගන්න පළතුරක් නැහැ. පළතුරු නම් විතරයි ගන්න දෙන සල්ලි. මේ තේ දළු නිකන් අර හීට් කරන මැෂින් එකක් වගේ. මෙතනත් ඒක තමයි තියෙන්නේ. මේ ගොවිතැන් කර්මාන්තයේ මිහරක් දෙන්නකින් හාන අවස්ථාවක්. මාරම ලස්සනයි. වටපිටාවත් මාරම ලස්සනයි. මේකත් එක මෙතනත් හාන අවස්ථාවක් තියෙන කුඹුරු මාරම ලස්සනයි. මෙතන ඉන්නේ 2000 හිටපු ලංකාවේ බාබර්ස්ලා. ඉතින් ලස්සනයි. අද ඉතින් දිනෙන් දිනට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ තේ වෙනන අවස්ථාවක්. මෙතන ඉන්නේ ලංකාවේ 2000 හිටපු බාබර්ස්ලා. මෙතන කුරුදු වේලන කට්ටියක් ඉන්නේ. එයාලා කුරුදු වේලනවා. මේ තේ වත්තක් සුද්ධ කරන අවස්ථාව තමයි මෙතන තියෙන්නේ. මේ ශ්‍රමයෙන් තමයි හැමදේම වෙලා තින්නේ ඒ කාලේ. මේ චී ෆැක්ටරි එක ඇතුළත. මේ තේ වත්තක් සුද්ධ කරන අවස්ථාව කියන්නේ ලොකු ලොකු ගස් කපලා දාලා එහෙම අවස්ථාවක් මේ තියෙන්නේ.
මේ තියෙන්නේ තේ වත්තක් සුද්ධ කරන අවස්ථාවක ගත් ඡායාරූපයක්. මේ තියෙන්නේ රබර් පටි වෙලෙන්න දාලා තියෙනවා. වෙලෙන්න දාපු අවස්ථාව. මේ තේ වත්තක අවස්ථාවක්. මේ වරායින් තේ පෙට්ටි පටවන අවස්ථාව. ඉදස්සල මැෂින් බාණ්ඩුව. මේ තියෙන්නේ තේ දළු තේ පැල හිටවන්න සුදුසු අතු තෝරන අවස්ථාවක් කියා හිටවන්න පැල කරන්න. මේ තියෙන්නේ තේ වත්තකට වතුර දාන අවස්ථාව. තේ ගස් වලට වතුර දාන අවස්ථාව. මේ රබර් පටි පිළිබඳ බලන අවස්ථාවක් වගේ පේන්නේ. මේ ඉන්නේ දවස්වල රෙදි වියවපු කාන්තාවක්. එයාලා ඒ රෙදි වියන වැඩේ කරන ගමන් ඉන්නේ. මේ දෙන්නේ තේ වල බර කරන අවස්ථාව. ඔය දින්නේ තේ දළු වෙන අවස්ථාවක්. මේ තියෙන්නේ ජෆ්නාවල රන්කරු වැඩ කරන අවස්ථාවක්. ජෆ්නාවල හොඳයි. මේ තියෙන්නේ තේ වල වෙන අවස්ථාවක්. මේ තියෙන්නේ තේ වල වර්ග කරන අවස්ථාව. මේ තියෙන්නේ තේ වල වර්ග කරන අවස්ථාව. කම්බුඩ ගහගෙන තමයි වැඩ කරලා තින්නේ ඒ කාලේ. උඩුගය නිරුවත් වුණාත් උඩුගයට මොකක් හරි තිබ්බා. ඒ දවස්වල ඒවා වැඩක් නැහැ. මේ තියෙන්නේ කොකෝ කර්මාන්තයේ වැඩ කරන අවස්ථාවගේ කාන්තාවක් කොකෝ වැඩ. ඊළඟ වීඩියෝ එක අපි හමු වෙමු. ඒ හැමෝම බලාපොරොත්තු වෙමු. ඔයාලා මගේ channel එක subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. හැමෝටම ජය.